වෙහිකල් ගරාජ් ලංකාවේ වාහන සම්බන්ධයෙන් කතා කරන මේ YouTube channel එකේ මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වාහනේ ගන්න කෙනෙක් ඉන්නවා නම් උනන්දු කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට සෑහෙන්න වැදගත් වෙන ලංකාවේ පළවෙනි වතාවට පාවිච්චි කරපු කට්ටියගේ අත්දැකීම් මේ විදිහට කතා කරන වාහනේ හොඳ නරක සියල්ලම මේ වීඩියෝ එකේදී කතා කරනවා. වාහනේ ගැන අත්දැකීම් බෙදාගත්තු අය කිව්ව විදිහටම එයාලගේ අදහස් උපුටා ගැනීමක් විදිහට තමයි මම මෙතනදී අංක පිළිවෙලට එකින් එක කියන්නේ. මේ කරුණු වලින් පස්සේ තවත් වැදගත් දේවල් ටිකක් වීඩියෝ එක අවසානයේදී මම කියන්නම්. ඉතින් දැන් අපි බලමු තුන්වෙනි පරම්පරාවේ 2013 ඉඳන් 19 වෙනකන් ආපු Mitsubishi EK Wagon කාර් එක සම්බන්ධයෙන් මොනවාගේ අදහසක්ද තිබ්බේ කියන එක. පළවෙනි උපුටා ගැනීම විදියට EK Wagon Unimog Motors එකෙන් ගෙන්නවුවේ ඒ වුණාට වැඩියෙන්ම තියෙන්නේ Nissan Days එක. පාර්ට්ස් ඒ දෙකේම ටිකක් සමානයි. ඉන්ටීරියර් and එක්ස්ටීරියර් ස්ටර් නම් පාර්ට්ස් අඩුයි. ඔය ආපු මුල් කාලේ දැන් නම් ටිකක් විතර තියෙනවා. හැබැයි ගොඩාක් ප්‍රසිද්ධ වාහන තරම් Toyota Wagon R තරම් නැහැ. ඇතුළේ ඉඩ 5 දෙනෙකුට මදි 7 දෙනෙකුට නම් හොඳටම ඇති. තෙල් කරන්නේ සිටි එකේ 13ත් 15ක් වගේ අතර ගොඩක් කට්ටියගේ 20 30 අතර අවුට් ස්ටේෂන් කරනවා. 30ට යන ප්‍රමාණය නම් ගොඩක් වෙලාවට අඩුයි. ඔප්ෂන් වැඩි ඒ රේන්ජ් එකේ අනිත් ඒවාට වැඩිය වඩා. ළඟ පිකප් එක ටිකක් මදි. ඇක්සලරේෂන් රෙස්පොන්ස් එක ටිකක් මදි. වෙන අවුල් නැහැ. ලංකාවේ EK Wagon එක ටිකක් අඩුයි. Wagon R තමයි ඉස්සල්ලාම පොපියුලර් වුණේ ඒකේ. පාර්ට්ස් ඒකෙත් එහෙමයි කියලා ලාභ නැහැ. හැබැයි හොයාගන්න තියෙනවා. ගොඩක් කොමන් වාහනයක් නිසා. ඒ වුණාට EK Wagon එකේ බඩු ටික හොයාගන්න අඩුයි. දෙවැනි අදහස විදිහට වාහනේ ඕකේ හැබැයි ලංකාවේ අඩු නිසා පාර්ට්ස් ටිකක් අඩු වෙන්න පුළුවන්. Wagon R එක වගේ කොමන් එකක් ගන්න පුළුවන් පොඩි කාර්ස් බලනවා නම් අයර යන්න වගේ දේවල් වලටත් බලනවා නම් ඒ වගේ දේවල් වලට හොඳයි Wagon R එක. EK Wagon නම් වැඩි අපි හයර් රෙන්ට් දුවනවා දැකලා නැහැ. EK Wagon Nissan Days කියන්නේ same engine සමාන engine එන්නේ Daihatsu Move එකත් එහා සමානයි කියලා කියනවා. තුන්වෙනි අදහස විදිහට EK Wagon G grade එකකුත් තියෙනවා මෙහෙ. ඒකේ මල්ටි ෆන්ක්ෂන් ස්ටියරින් වීල් එහෙම තියෙනවා ටැචෝමීටර් टच AC පැනල් එහෙමත් තියෙනවා. මේක වැඩි වෙන්න කලින් මම 2018 19 අවුරුදු වලදී ගෙනාවේ 126කට වගේ. හතරවෙනි අදහස විදිහට කෙයි කාර් එකක් ගන්නවා නම් ටිකක් පොපියුලර් එකක් ගන්න එක හොඳයි කියලා තමයි මගේ අදහස. Wagon R වගේ. නැත්තම් ස්පෙයා පාර්ට්ස් වලට එහෙම ඉල්ලන ගණන් දෙන්න වෙයි සමහර විට. Wagon R එකෙත් ඒජන්ට් සපෝට් එකකුත් තියෙනින්ද හොඳයි කියලා හිතෙනවා. Nissan Days කියන්නේ EK Wagon එකේම රීබැච් කරපු මොඩල් එකක් කියලා කියන්න පුළුවන්. පස්වෙනි අදහස විදිහට Wagon R දැන් වැහි වැහැලා 3 wheel වගේ. හිතේ යන්නෙම නැහැ සමහර කට්ටියගේ. මේ විදිහට ගොඩාක් Wagon R වලට අකමැති කට්ටියට ඔප්ෂන් එකක් විදිහට මේක ගන්න පුළුවන්. මෙහෙ පොපියුලර් නැති වුණාට ගොඩාක් ජපන් වල මේ EK Wagon එක සහ Nissan Days එක ප්‍රසිද්ධයි. සයිට් එක තිබ්බා Mitsubishi ළම තමයි Nissan Days එකත් හදන්නේ කියලා. මගේ කාර් එකේ නම් පෙට්‍රල් ලීටර් එකට 14ක් 16ක් වගේ කරනවා ට්‍රැෆික් එකේදීත්. හයිවේ නම් 18ක් 20ක් වගේ කරා. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් නම් අඩුයි දන්න විදිහට ලංකාවේ ලොකු ප්‍රසිද්ධ වුණේ නැහැ මේ වාහනේ. හයවෙනි අදහස විදිහට ඩ්‍රයිව් කරන විදිහෙන් තමයි තෙල් කොච්චර කරනවද කියන එක තීරණය වෙන්නේ. ඇවරේජ් සිටි එකේ 14ක් 15ක් අතර කරනවා. හයිවේ එකේදී 18ක් 20ක් වගේ තමයි. එකපාරක් අනුරාධපුර එහෙම ගෙහින් එනකොට 27 2 24 වගේ කරලා තිබ්බා. මම අවුරුදු 4ක් විතර පාවිච්චි කරනවා තාම කිසි අවුලක් නැහැ වාහනේ. 660 cc එකකින් 1000 1300 පිකප් එක බලාපොරොත්තු වෙන්න එපා. වෙලාවට හොඳට සර්විස් කරලා පාවිච්චි කරගන්න ඕනේ වාහනයක්. හත්වෙනි අදහස විදිහට 2016 එකක් තියෙනවා මම නුවර නෝමල් 20ක් විතර කරනවා සාමාන්‍ය ට්‍රැෆික් එකේදී ටිකක් වැඩි ට්‍රැෆික් එකේදී වුණත් 15ක් විතර කරගන්න පුළුවන් ඔෆිස් එකක් දිනම් 25 ආසන්න වගේ ගණන් කරලාත් තියෙනවා හැබැයි ඉතින් ගානට යන්න ඕන රේස් පදින්න ගියොත් නම් කරන ප්‍රමාණය අඩු වෙනවා 8වෙනි අදහස විදිහට නඩත්තු විදමු නම් දන්නේ නැහැ හැබැයි පාර්ට්ස් අතින් නම් මාකට් එක අතින් නම් ටිකක් මිරා එක තමයි ඉස්සරහින් ඉන්නේ මේ වාහනෙත් එක්ක බලනකොට ඒක හොඳයි Wagon වලින් ප්‍රශ්න නැහැ ඒකේ ටච් AC ආපු එකක් තියෙන එක මාර ලස්සනයි නැත්තම් ඩේස් එකකට යන්නත් පුළුවන් දෙකම එකම තමයි මේකේ තෙල් කිරීමත් හොඳ ලෙවල් එකක තියෙනවා හැබැයි මිරා එක තරම් තෙල් කරන්න නැහැ කියලා තමයි කියන්නේ හැබැයි මිරා එකට වඩා ඉඩ තියෙනවා සහ ඉන්ටීරියර් එක ලස්සනයි මේකේ වාහනේ පොඩි උලගේ පෙන්වන්නට ඇතුලේ හොඳ ස්පේස් එකක් තියෙනවා මේ EK Wagon එකේ 9වෙනි අදහස විදිහට Nissan Days EK Wagon කාර් වල CVT ට්‍රාන්ස්මිෂන් වල අවුලක් තියෙනවා කියලා ගොඩක් කට්ටිය කියනවා මොකද Nissan ලගේ සමහර CVT අවුල් වෙච්ච නිසා Jatco එක වගේ ඒවා ඒක එන්නේ සමහර Nissan වාහන වලට විතරයි. මේ ලිස්ට් එකේ මේ Nissan Days සහ EK Wagon කියන වාහන දෙක නැහැ. 10 වෙනි අදහස විදිහට ඔයාට N Wagon එකකට try කරන්න පුළුවන්. ඒකේ look එක ටිකක් හොඳයි. මිරා එකත් හොඳයි. නැත්තම් ජපාන් Alto Wagon R වගේ ඒවා try කරන්න පුළුවන්. ගොඩාක් ප්‍රසිද්ධ නැති ඒවා ටික කාලයක් යනකොට පාර්ට්ස් හොයාගන්න අමාරු ප්‍රශ්නේ ලංකාවේ තියෙන නිසා තමයි මේක වැඩි මාකට් වෙන්නේ නැත්තේ කියලා හිතෙනවා. EK Wagon එක නඩත්තුවත් පහසුයි. මොකද mild hybrid system එකක් නැහැ. ඔය ගොඩාක් පොඩි කාර් වල mild hybrid system තියෙන කාර් වල නඩත්තු වියදම් වැඩි නිසා repairs ටිකක් වැඩිපුර එන්න බලනවා. මේ EK Wagon එකේ එහෙම එකක් නැහැ. ඒ අතින් බලපුවම නම් හොඳයි වාහනේ. 11 වෙනි අදහස විදිහට ටෙක්නොලොජි නම් දෙකේ ලොකු වෙනසක් නැහැ. බ්‍රෑන්ඩ් එක බලනවා නම් Daihatsu වලට වඩා Mitsubishi එක ඉස්සරහින් ඉන්නවා. සයිස් එක ගත්තොත් Mitsubishi එක ටිකක් ලොකුයි, Mirai එක ටිකක් පොඩි වගේ තමයි තියෙන්නේ. Toyota Pixis එකයි Mirai එකයි ටිකක් සමානයි කියලා කියනවා.
දෙකක් වුණාට එකම කම්පැනි එකෙන් එන්නේ. කොහොමත් Mitsubishi එකේ බඩු ටිකක් Toyota වලට වැඩිය හිම ගණන්. ඩයට්ස් වලටත් වැඩිය ගණන්. මේ වාහනේ මාකට් නොඋනේ පෙනුම නිසා කියලා තමයි ගොඩක් කට්ටිය හිතන්නේ. ඊට අමතරව මේකත් එක්ක ආපුම ওই Nissan Days කියන වාහනේ මීට වැඩිය මාකට් වුණා. ඒක වැඩිපුර කට්ටිය ගත්තා. Mitsubishi වලට කොහොමත් ටිකක් Nissan Toyota තරම් ඉල්ලුමක් මෙහෙ නැති නිසා ඒකෙන් ආපු EK wagon එක වැඩි විකුණුනේ නැහැ. ඔන්න ඔය හේතුව නිසා තමයි විශේෂයෙන්ම body parts වගේ දේවල් අඩු වෙන්න පුළුවන්. මේ හා සමාන වාහනයක් බලනවා නම් ඔයාලට Days එක try කරන්නත් පුළුවන්. Wagon R වගේ ඒවට එහෙම කැමති නැත්තම් Wagon R උත් අනවශ්‍ය මිලක් තමයි දැන් යන්නේ. ටිකක් අඩුවෙන් ගන්න පුළුවන් වෙයි මාකට් එක ටිකක් අඩු නිසා. ඒ අරින්න වාහනේ ආවෙනික දෝෂ ලොකු දෝෂ ගැන කියවෙන්නේ නැහැ මේ වාහනේ. දැනට තියෙන නඩත්තු කිරීමේ ඇක්සිඩන්ට් සහ අනිත් ඉන්ටීරියර් එක්ස්ටීරියර් දේවල් බලලා තාමනේ කාර් එකක් ගන්නකොට බලන්න ඕනේ ඊටු දේවල් ටික බලලා ගන්න තමයි තියෙන්නේ. මාකට් එක ගැන හිතනවා නම් තේරුමක් නැහැ වෙන ඔප්ෂන් එකකට යන එක තමයි හොඳ. ඉතින් මෙන්න මේ වගේ අදහසක් තමයි තිබෙන්නේ Mitsubishi EK wagon කාර් එක සම්බන්ධයෙන්. ගොඩක්ම මේ අදහස් අරගෙන තියෙන වාහන ගැන අත්දැකීමක් තියෙන අයගෙන් වගේම පාවිච්චි කරපු අයගෙන්. එයාගේ අදහස් වලිනුත් බහුතර දෙනෙක් පොදුවේ කියපු කරුණු තමයි අන්තර්ගත වෙන්නේ මේ වීඩියෝ එකේදී. ඔයත් මේ වාහනේ ගැන මොනවද දන්නව නම් හරි මේ කිව්ව දේවල් ඇත්ත නම් අනිවාර්යයෙන්ම මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒක වාහනේ ගන්න ඉන්න කෙනෙකුට හොයන කෙනෙකුට වැදගත් වෙයි. වාහනේ මොඩල් සංසන්දනය කිරීමක් වගේම වාහනේ සම්පූර්ණ විස්තර ඇතුළත් වීඩියෝ එකකුත් මේ channel එකේ තියෙයි. ඉතින් මේ විදිහට වාහන ගැන දැනුම, රිවිව්ස්, සංසන්දන, හොඳ නරක ටිප්ස්, දෝෂ සහ ඔටෝමොබයිල් ගැන වටිනා කියන හැම දෙයක්ම එකම channel එකකින් බලා ගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහින් ඉන්නම් හැමෝටම සුබ දවසක්.